අවුරුද්දේ ප්‍රධාන නැටක් අතරින් උදා වෙන පළමු නැටක තමයි පුණ්‍ය කාලය කියලා කියන්නේ. මෙදා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලයේ යෙදලා තියෙන්නේ අප්‍රේල් මාස 14 වෙනිදා බහල්වාදා පූර්ව භාග 3:08 සිට අපර භාග 3:56 දක්වා. පුණ්‍ය කාලය එහෙමත් නැත්නම් නොනගතය කියලා කියන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන සංක්‍රාන්තික කාලය. ඔව්. ඉතින් ඒ නිසාම මේ පුණ්‍ය කාලයේදී අපේ රටේ ජනතාව පවුල් හැමෝමත් එක්ක එකතු වෙලා සියලු වැඩ අත්හැරලා ආගමික වතාවත් වලට යොමු වෙනවා. අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ උදා වන සුවිශේෂීම නැටක තමයි අලුත් අවුරුදු උදාව කියලා කියන්නේ. පිරු දෙවියන් මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන මොහොත තමයි අපි අලුත් අවුරුදු උදාව විදිහට හඳුන්වන්නේ. පැරණි තරහමරහ අමතක කරන අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් අවුරුද්ද ජීවිතවලට ශාස්ත්‍රීයත්වයේ උදා කරනවා. ඒ නිසාමයි අපි හැමෝම අලුත් අවුරුද්ද බොහොම උනන්දුවෙන් පිළිගන්නේ. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු උදාවේදීලා තියෙන්නේ අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:32ට. සිංහල දෙමළ අවුරුද්ද බොහොම උත්සව ශ්‍රීයෙන් පිළිගත් අපේ රටේ ජනතාව මෙතෙන් සිට සූදානම් වෙන්නේ තාම සුවිශේෂී කටයුතු කිහිපයකට. ඔව් ඒ තමයි නැකත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන්නේ. අලුත්